රක්ෂේත්ම කපනවා මලේ ඇතේ හොරවත් තියෙදි බලන්නේ ගෙදර නේද මේ මානේ ඕන්නම් මේක දාලා යන්න ඒ දැන්වා ගන්න ඔව් මොකද විනාඩි 10යි යන්නේ ඔක මුලින්ම කැපුවා වාහනේ ගන්න බෑ මෙතනට එනම් පොඩි මේකක් දැම්ම දැන් ඇවිල්ලා දාන්න තැනක් තියෙන්න බෑ මම අනිත් වාහනේ අපේ රිට්‍රීට් එකේ තියලා මේ වාහනේ ආවේ මේක පොඩ්ඩක් පල්ලෙහා එරුණත් එක මේක 4 wheel හදා ගන්න ඕනේ 4 wheel වැඩ කරන්න නැති හින්දා ප්‍රශ්න ගොඩක් තියෙනවා දැන් මේ පාර ගිහලා ඒක හදා ගන්න ඕනේ ඒක හිට්ටා නේද? හයියට හිට්ටා. නෑ නෑ ඒක කවන්නේ නෑ. මෙතනින්ද? මේ පාරෙන් දැන්නේ? රුබියා මේ කඩම දිරන්නේ නැද්ද? අවුරුදු කීයක් වෙනවද? අවුරුදු කීයක්? මේ හරියනම් දැන් කාලේ හරියන්නලි. වතුර නම් මාත් පිසු දෙන්නේ. मारा था नहीं भाई तो बेंड नहीं बेंड good boy band good boy बेंड नहीं आई नहीं दिखे Ruby. And ගැඹුරුයි. එහෙන් පයින් දෙපා. තේරෙනවද? හරි ගැඹුරුයි. අපේ ගෙවල් තියෙන අන්නර හරි. හරි. බුදුලෙන පන්සල පේන්න ඕනේ මේ හරි. කෝ පන්සල. ඒක පේන්නේ. මරු නේද? මෙතන උඩට තියෙන හොටෙල් එක. ඒකේ එලගන්ට් රිසෝට් කියලා සර්ච් කරලා බලන්න එලගන්ට් රිසෝට්. මෙතන උඩ තියෙන ස්විමින් pool එකක් එහෙම තියෙනවා.
රස්නේ නේ දිලි. බඩගිනි උතේ යන් ගෙදර. අම්මා මොනවාරි හදලා ඇති. බඩගිනි. නෑව අපි ගිහිල්ලා. නෑවනේ රූබි. නෑවද? ඈ? නෑව නේද? මරුනේ. හිතලයිද? මෙහි රත්නපුරේ තියෙන වෙනම වයිබ් එක. කොහොම හරි අමාරුවෙන් මේ කපාගෙන පාරක් කපාගත්ත දෙන්නෙක් එක වාහනේ ගත්තා උඩට. වෙනම වයිබ් එකක් තියෙන මේ. ඉතින් මම දැන් ඔය මට කරගත්තක උඩ කරගත්තම ගුලන්නේ නැහැ නේ. ඉතින් ඒවත් හදලා නැහැ නේ. උඹලට පේනවනේ. මම ඉතින් ඉන්න තැන හදලා තියෙනවා හැමතැනම. කොහේ හරි කමක් නැහැ. ඒ ඇති. මේ පෙරදට පේන විදිය. මේ ගෙදර යනකම් මේ අපේ වෙල්නස් රිට්‍රීට් එකට යනකම් ඒ කියෙන්නෙත් නෑ නේද හදිසියට. විශ්වබුද්ධ වෙල්නස් රිට්‍රීට් නිට්ටඹුව ලොකේෂන් එකට අපි යන ගමන් දැන් ආපහු ගෙදර ඉඳලා මම මේ පොඩි ප්‍රොජෙක්ට් දෙක තුනකට ආවේ. බලමු අපේ වැඩ හරියයි ටික ඉස්සරහට. අර ලින්දක් මොකක්ද කරන්නේ කොහෙද මේ ළඟද? කොහෙද? ආයේ පල්ලෙහා යකෝ පල්ලෙහා ලින්ද. මෙහෙ උඹ දැන් හිතන්නේ නැනේ මෙහෙම එකක් තියෙනවා කියලා. ඕර රතන තියෙනවා යන්කෝ තජුට්ටකින්. නාලා යනවා සුපිරි. මරු ඒක. ගයිස් අපි මේකේ පොඩි ප්‍රශ්නයක් ආවා. මේක හෙල්ලෙනවා. දැන් මේක පොඩ්ඩක් රිපෙයාර් කරනවා. අපිට දුවන්න තියෙනවානේ. සස්පෙන්ෂන් සෙට් එක හොඳයි. අපි මුලින් ඉඳන්ම වැඩේ කරේ මේ කසුන් තමයි. මුලින් ඉඳන්ම වාහනේ හදන කාලේ ඉඳන්ම මෙයා තමයි හදන්නේ වාහනේ. මේ මොකද කොට උඩ තියෙන කාලේ ඉඳන් නේ. වැඩි ඉන්න කතාවන්නේ. රූබි නාලා හැම ඉන්නේ නේ. මේක මොකද ෆ්‍රී හබ් එකද? ලොක් එක නේ. මේක දැන් මේක හොඳ නෑ මේක අඩුද තව? අඩුයි නේ. රයිට්. ඇතුලේ සෙට් එක ඔක්කොම දාන්න. ඈ? වැඩි ගන්නත් තියෙනවා. ඉතල බලන්න. මම හිතන්නේ මේක අපි දැම්ම තුන් පාරක් කරලා මේ දෙසට. පාර දැම්මත් ඔය දෙයම තමයි. වාහනේ හදන කරන්නේ දැම්ම දාමු. නෑ මේ ටික කොහේ යකා ගියා. තාම ආවේ නෑ. ඉන්න මේක පුරවන්න ඕනේ. මේක ඇල්ල මේක දුවන වාහනේ හදාගන්න වෙයි. දැන් ඔන්න ඩෙවලොග් එක අද තමයි බල්ලේ වරුනේ මම. ඒක සුපිරිට ඇවිල්ලා තිනවා මේ පාර එක. ඊළඟ එකේ අප්ඩේට් එක මේකෙන් බලන්න. මේක පුරවන්න ඕනේ. මේ රේසර් දෙක කැපිලා තියෙන්නේ. හරි. මේ දුවන වාහනින්ද වෙල් මේන්ටේන් තියෙන්න ඕනේ. නැත්තම් මේ හබ් පිටන් කැපෙනවා. හරි ඒක 4 wheel arm එක නෑ මේක. ඒක දාගන්න ඕනේ ඉතින්. මෙතන 4 wheel axle CV joint එක. මේක දාගන්න ඕනේ කොහොදාගෙන.
කවුරු කකාගේ හරි සී ජොයින්ට් එකක් තියෙනවා නමුත් දෙන්න. හරි. ඒතර 4 wheel gear box එක complete. ඊට පස්සේ මේ free hub දෙක දාගන්න ඕනේ මේ තියෙන්නේ. මෙන්න free hub එක හොයාගන්න දාගන්න 35ක් කියනවා පන්සුජ කොට්ටාවේ මෑන් ගාව තියෙන මිනිහාගේ ඉතින් අස්ප ගණන් ගිනි. හරිද? ඊට පස්සේ ආපහු ඉන්නවා කවුද අපි මේ දෙවෙනි ඉන්නවා යක්කලා මෑන් ගාවත් ඇති. මිනිහත් ඉතින් ගණන් තමයි යකඩ වගේ වෙනස් වෙන්නේ නැහැ. හරි බලමු. මම බැලුවේ නාගන්න කියලා මේ පල්ලෙහාට ගිහිල්ලා අපේ කවුද කසුන් ගියා මිටියක් කරන් එන්න රකේ හබ්බෙක් ගලවන්න පිටකන් නාගන්න. ගමේ ගියාම අරමනානවා වෙල්ලස් ස්ට්‍රීට් එකේ ඉන්නකොට මෙහෙම නානවා. මේ ටික සුද්ධ කරගන්න ඕනේ දැන් වෙලාවක. වයිනෝ මොනවද මේ මොනවද කියන්නේ ෆෙබල්ස් කියලා. ෆෙබල්ස් මං විතරයි ඉන්නේ ගෙදර. මාය රුබි මොන ඩේ ව්ලොග් එක මම පබ්ලිෂ් කරා. ඒක බලන්න මේ වීඩියෝ එක දාන්න වෙන්නේ හෙට. හරි. ඒක ගුණවද? හලෝ කොහමද ඇස් දෙක වගේ? ඔය ඇස් දෙක වගේ. ඔය මම ශනිකව හදාගන්න ගියාම මම කොළඹ ගිහිල්ලා ආපු ගමන් පට්ට බිසි. මේ කුස්සිය තස් කරලා නැහැ ගයිස්. මට මේ බඩගිනි වැඩි ගමට මම හදාගත්තා. මේක දාලා මේක පෙන්නන්න හිතුණා. මේ රූබිගේ කෑම හදනවා. මම කොළඹ ගියා අද පොඩි වැඩකට. ඔලිව් ඔයිල් ටිකක් දැම්මා. ඔලිව් ඔයිල්. බඩගිනි වැඩි වුණාම විකාර වගේ ගයිස්. විතරේ තම්බන්න ගියේ. ඒ වුණාට ඒක මේ බාගෙට තම්මා අයියෝ කැඩුනා උරුනේ. විතරේ පොඩි බාගෙට තැම්බුණා මගේ ඇති. කුස්සිය ඔක්කොම හැඩි වෙලා දින ඔක්කොම අස් කරන්න ඕනේ අම්මා නැතුණාම මේ වෙන දේවල් පේනවනේ. හායි කොහමද? ගිය පාර මේ vlog එක කට්ටිය දකින්න ඇති මම ගෙදර ගියා. ඒ vlog එකෙත් ගඟේ නානකොට එහෙම ඉස්සර ගොඩක් තියෙනවා. ඒ ටික මම දාන්නම් මේ පාර පබ්ලිෂ් කරන්න. මම හිතන්නේ පස්වෙනි vlog එක. day vlog 5. දැන් මේ වෙන්නේ අපේ වාහනේ
මම කඩවත ඉන්නේ කඩවත හයිවේ එක ගාව. පල්ලෙහා වෝකින් පාක් එකේ තියෙනවා. මට නිකන් හිතුණා ගෙදර යන ගමන් පොඩක් නතර වෙලා ඉන්න මෙතන. හොඳයි. කඩවත ඉන්නේ. කඩවත අපේ ඒරියා එකනේ. රූබි ඉන්නවා. අත රූබි. 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 කඩවත බයිපාස් එකේ මෙතන වෝකින් පාක් එකක් දාලා තියෙනවා. ඒක මරු. ඔයාට මිනිස්සු ඇවිදිනවා. මටත් හිතෙනවා යන්න. අනේ රූබි ඔයා එළිය දාලා වහලාද? අම්මත් නෑ ගයිස්. අම්මා ගෙදර ගිහිල්ලා ඉන්නේ. වාහනේ වැඩේ නම් ඉවරයි. දැන් වෙලාව රාත්‍රී 12ට විතර ඇති. මට හිතෙනවා මේ ගෙවල් පැත්තේ යන්න කියලා. මම කල්පනා කරා. සෝරි. මේ දැන් උඹ බලන්න මම බිසි වුණාම ගෙදර හැටි. ගත්ත දේවල් ඒ තැන්වල පේනවා නෙමෙයි. ඒක තමයි සාමාන්‍ය විදිහේ මේ ඔක්කොම එකපාර මම ක්ලීන් කරනවා ඉතින්. තොපින් දෙපා මේ විදිහට. තේරෙනවද? මම එකක් නෙවෙයිනේ කරන්නේ. කොච්චර දේවල් කරනවද මේ? මේ ඔක්කොම ක්ලීන් කරන්න ඕනේ. one man show එකක් නෑනේ. හරි. මේ අම්මයි කාමරේ. එකත් මේ වෙලා තියෙන්නේ. හරි. බලමු. මම යනවා අපව ගෙවල් පැත්ත රත්නපුරේ. නිට්ටඹුව වෙල්නස් රිට්‍රීට් එකේ ඉඳලා විශ්වබුද්ධ වෙල්නස් රිට්‍රීට් එකේ ඉඳලා මම යනවා රත්නපුරේ. දැන් ඉන්නේ දංගොල්ල හරියේ කීලිඳ වෙලා විස්සාවෙල්ල පාරේ. හරි. දැන් ඉන්නේ ඇහැලියගොඩ. ඇහැලියගොඩ පහ වුණා. හරි. එකපාරට ත්‍රිවිල් කාරයෙන් නතර කරා ඒකයි. ඔන්න මම අදත් ආවා මේ ගෙදරට. දැන් මං ගෙදරට හරි කැමතියි. හරි. මම වයිබ් එකට මං හරි කැමතියි මේ. පිටිපස්සෙන් පේන සුන්දර කඳුයාය. ඒ කොළඹ වගේ නේ ඒක වෙනස්. මං කැමතියි. මම හිතනවා මම ඉස්සරහට මගේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක එන්නේ මේ හරිය කියලා. හරි. අන්න රතන උඩ තියෙනවා ලස්සන බංගලාව. මෙතනට කියන්නේ ජිප්වංගුව කියලා ඇත්තටම. ජිප්වංගුව කිව්වට කමක් නැහැ. මේ ජිප් එකකින් ඇහිල්ලා තියෙන. මේක ඉස්සර මේ වත්තේ ඉස්සර හිටපු සිංහල ඉංග්‍රීසි මහත්වරු ජිප් නවත්තලා තියෙන්නේ මෙතන. සෑහෙන ලොකු හිස්ටරියක් තියෙනවා මේකේ. එයා පැත්තේ පේන මේ අද මෙතන තියෙනවා මේ බුදුලෙන පන්සල මට මිස් වුණා. මම යද්දි පෙන්නන්න අර පැත්තට යද්දි පේන්න මම හිතන්නේ. ලස්සන පන්සලක් තියෙනවා මේ හරිය.